හොඳට තේරුම් ගන්න පින්වතුනි. හැමතිස්සෙම දානයක් දෙන වෙලාවට හෝ මොනවා හරි පිනක් කරන වෙලාවට පින්වතුනි ලෝක දෙපැත්තකින් එනවා. පව කරන වෙලාවටත් එහෙමයි පින්වතුනි. ඔබේ ගෙදරට බල්ලෙක් එනවා. මේ කාලකන්ණි බල්ල අදත් ආවනේ කියලා මනුස්සයෙක් කියන්නේ මේ කියන්නේ. ඇත්තටම බල්ලෙක් කියන්නේ. එතකොට මූ අදත් ආවනේ කියලා පින්වතුනි හොඳ පොල්ලක් කරන් හිටුවතෝ අද මදනම් මරනවා කියලා හිතාගෙන මොකද කළේ? පොල්ලක් අරගෙන ගැහුවා. ඒ ගහනකොට පින්වතුනි දන්නේ නැතුව තාත්තා ඒ වෙලාවේ ගෙදරින් එළියට බැස්සා. තාත්තට ඒක වැදුනා. තාත්තා මැරුණා. ඒ දරුවා ආනන්තරීය පාප කර්මයක් කරගත්තද නැද්ද? කරගත්තා. හැබැයි ඒ දරුවා දැනගෙන හිටියේ නෑනේ පින්වතුනි එහෙම එකක්. අපි තාත්තා නෙමෙයි ආවේ. හැබැයි තාත්තා තමයි. ඒක දැනගෙන ඉඳලා නෑ කවුරුත්. අපි තමයි මේ ළමයා දන්නේ ඒ තාත්තා කියලා. ගමේ ගිරිගෝරිස් මාමා ආවා. බලන්න ගිරිගෝරිස් මාමා තමයි මේ ළමයාගේ තාත්තා. ඒක කවුරුත් දන්නේ නැති රහස. ගිරිගෝරිස් මාමට වැදුනේ. ඒතකොට ඒ කියන්නේ මේ දරුවා දන්නේ නෑ මේ තාත්තා කියලාවත්. ගෙදර තාත්තා ඉන්නවා තාත්තා ඇඳගෙන ඉඳන් ඉන්නවා කියලා තමයි හිතන්නේ. ඒ සම්මත තාත්තා. හැමෝම සම්මත කරපු. තාත්තා බිහි වෙන්නේ නැහැ පින්වතුනි මිනිස්සු සම්මත කළා කියලා. අම්මා කසාද බැඳලා ඉන්න කෙනා තාත්තා කියන්නේ එහෙම නෙමෙයි තියෙන්නේ. මේ ලෝකෙට එන්න කර්ම ගැලපිච්ච එක්කෙනා පින්වතුනි. එයා තමයි තාත්තා. අනිත් කෙනා උතුම් මිනිස්සෙක්. උඩ කන්න බොන දේට හදාගන්න. ඒක වෙනම පැත්තක්. තාත්තා කියලා කියන්නේ පින්වතුනි. ඒ විපාකයට අනුකූලව සකස් වෙලා ආපු කෙනා. අම්මා තාත්තා විශේෂ වෙන්නේ ඔන්න ඕක නිසා. විපාකයට අනුකූලයි. ඒ ගන්ධබ්බයට පින්වතුනි මනුස්ස කයකට බහින්න නම් ඒ දෙන්න එකතු වෙන්නම ඕනේ. ඒකයි ක්‍රමය. ඒක විපාකෙන් තීරණය කරපු එක. එහෙනම් දැන් මොකද වෙන්නේ? අර මනුස්සයා ආවා, ඒ මනුස්සයාට වැදුණා, ඒ මනුස්සයා මලා. මේ කොල්ලා ආනන්තරීය පාප කර්මයක් කරගෙන ඉන්නේ. මුසාවියේදී ඔප්පු කරනවා පින්වතුනි. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔප්පු කරනවා මම මෙයාට ගැහුවා නෙමෙයි, මෙයාට ගැහුවේ නෑ, මම බල්ලෙකුට දුවන බල්ලට ගැහුවේ පොල්ලෙන්. නමුත් ඒ වෙලාවේ මෙතුමා මෙහෙම ආවා. ඒකයි සිද්ධ වෙන්නේ කියලා. උසාවියත් පිළිගන්නවා. උසාවියනොත් අර දරුවව නිදහස් කරනවා. උසාවියෙන් නිදහස් කළාට පින්වතුනි විපාකයෙන් නිදහස් වෙන්නේ නැහැ. එහෙම තමයි විපාක සැකසෙලා තියෙන්නේ. ඔබ පිනක් හෝ පවක් කරාදී මතක තියාගන්න 50%ක් සබා දහමෙන් හම්බ වෙනවා කියලා. අන්න ඒ 50% ගැන පරිස්සම් වෙන්න ඕනේ පින්වතුනි. මොකද අපි දන්නේම නැහැ ওই 50% ගැන.